Gospel is taken from the book of St. Luke, chapter 6, verses from 46 to 49. පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධ ආත්මයන්ගේද නාම මා කියන දේ නොකර ස්වාමීනි ස්වාමීනි මට කියන්නේ මක් නිසාද මා ළඟට ඇවිත් මාගේ වචන අසා ඒවා පවත්වන අය කාට සමානදයි නුඹලාට පෙන්වමි. ඔහු ගැඹුරට හාරා පර්වතයක් පිට අත්තිවාරම ලාග්යක් සාදාගත් මිනිස්සෙකුට සමානයි. ජල ගැල්මක් පැමිණ සැරපාර ඒකට ගැසූ නමුත් ඒක හොඳින් ගොඩනගා තිබුණ බැවින් සොලවන්නට බැරි විය. නමුත් අසා නොකරන අය අත්තිවාරමක් නැතුව පොළොව පිට ගයක් සාදාගත් මිනිස්සෙකුට සමානයි. සැඩපාර ඒකට ගැසුවේය. එවලේම ඒක වැටුනේ. ඒ ගෙයි විනාශයද මහ වීයයි කීසේක. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නැත්නම් සුවිශේෂක වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. මා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ලූක් සුවිශේෂයේ මේ 6 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදයේ සිට 49 වෙනි පදයට දැන් ඔබ සවන් දීම තමයි ඇසීම කියලා කියන්නේ. යාගේම ක්‍රියාත්මක කිරීම තමයි කිරීම කියලා කියන්නේ. ඇසීම සහ කිරීම කියන මාතෘකාවක් අනුමාතෘකාවක් ඇරෙත් තමයි මේ බයිබලීය සුද්ධ ලියවිලි පාඨය සඳහන් වන්නේ මේ ලූක් තුමාගේ සුභාරංචිය. මේ වචන කිව්වේ කවුද? මේ වචන කිව්වේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. වෙන කවුරුත් නෙමෙයි. පුත්‍රෝ දෙවියන් වහන්සේ. ස්වර්ගෙන් පහළ වූ තැනන් වහන්සේ. අපි උන්වහන්සේට කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේගේ ආදරණීය වචනයට තමයි මේ සුවිශේෂය නැත්නම් සුභාරංචි වචනය කියලා කියන්නේ. මා කියන දේ නොකර දැන් මේ කවුද කිව්වේ? ජේසුස් වහන්සේ. කියපු දේ නොකර උන්වහන්සේ වදාළ දේ අනුගමනය නොකර ස්වාමිනී ස්වාමිනී මට කියන්නේ මක් නිසාද? මෙන්න උදෑසන ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ජේසුස් වහන්සේ උදෑසන ඔබෙනුත් මගෙනුත් ප්‍රශ්නයක් අහනවා. මම කියපු දේ ඔබලා කරන්නේ නැහැ. ඒ දේ නොකර මට ස්වාමිනී ස්වාමිනී කියලා කියන්නේ මන්ද? දැන් ඔය හදවතට තට්ටු කරගෙන බලන්න සැබවින්ම මේ වචනේ මට අදාළද? මමත් එහෙම කෙනෙක්ද? ජේසු අපිට වදාළ වචනේ වලට උන්වහන්සේ අපිට කීවා දේ නොකර අපි උන්වහන්සේට ස්වාමිනී අනේ ජේසුනී කියලා කිව්වට ඇති පළක් නැහැ. අපිත් එහෙම අයද? මේ වචනේ අසද්දි බොහොම ඕනෑකමින් ස්වාමින් වහන්සේ තුල ඒක උන්වහන්සේ තුල විශ්වාසය ඇති කරගෙන ඇදහිල්ල නැමැති සහතිකයේ අත ඇතිව මේ වචනේ අසන්න ඕන. කම්මැලි කමින් මේ වචනේ අසන්න එපා. අත ඇර මේ බලබල දෙවියන් වහන්සේගේ සුභාලංකිත සුවිශේෂ වාක්‍ය දේශනාවට සවන් දෙන්න එපා. ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. එතන මෙතන කියනවා මා ළඟට ඇවිත් මොනවද කියන්නේ? මාගේ වචන අසා. උච්චර වටනා බලවත් තේරුමක් තියනවාද මේ වචන? බලන්න මා ළඟට ඇවිත් ළඟට මාගේ වචන අසා ඒවා පවත්වන අය කාට සමානදයි නුඹලාට වෙන්නේ. දැන් මේ ජේසුස් වහන්සේ කියන මම දැන් අපිට පෙන්වන්න යන එක දෙයක්. මම දැන් නුඹලාට පෙන්වන්න යන එක දෙයක්. මාගේ වචන දැන් මේ මම කියන වචන අහලා ඒවා පවත්වන අය කොහොම අය වෙන්න යනවද? ඒ කොහොමද උන්ගේ ජීවිත ආශිර්වාද ලබන්නේ?
දැන් මේ කියන්නේ මේ උදෑසන අපි කල්පනා මේ අද උදෑසන යේසු මෙතෙන්ට ඇවිල්ලා අපිට මේ කියන වචනේ තමයි කියලා හිතන්න. ඇදහිල්ලේ ඇසෙන් බලන්න. ඇදහිල්ලේ දැස් විරුද්ධ කරගන්න. ඒකට කියන ආත්මික දැස් විරුද්ධ කරගන්න. ඒක අපි අන්ධ වෙලා තිබුණා නේද? දැන් කියන ස්වාමිනී මේ අන්ධ දැස් ආත්මිකව මගේ අන්ධ දැස පහසේ පවිත්‍ර කරන්න. හරි. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ බලන්න ඔහු ගැඹුරට හාරා පර්වතයක් පිට අත්තිවාරමලා ගයක් සාදාගත් මිනිස්සුෙකුට සමානයි. දැන් හොඳම උදාහරණය තමයි අපේ සහෝදරියගේ සමන්තිගේ ගයක් හැදුවා. ඒක අත්තිවාරමේ යම් අඩුපාඩු තිබුණ නිසා ඒකේ කොටසක් කඩාගෙන වැටුණා. ඒක හොඳ උදාහරණයක්. දැන් මෙතන කියනවා හොඳ අත්තිවාරමක් පිට. මේ බලන්න හොඳ අත්තිවාරමක් පිට. මොනවද කියන්නේ? ඔහු ගැඹුරට හාරා පර්වතයක් පිට අත්තිවාරමලා ගයක් සාදාගත් මිනිස්සුෙකුට සමානයි. තව වැදගත් වචනයක්. ඊළඟට ජල ගැල්මක් පැමිණ සැලපාරගෙන ගැසුවත් ඒක හොඳින් ගොඩනගා තිබුණ බැවින් සොරවන්නට බැරි. අපි ළඟ තිබෙන්න ඕනේ මෙන්න මේ ඇදහිල්ල. මේ ගයක් හදාගන්න කතාවක් නෙමෙයි කියන්නේ. අපේ ආත්මය නැමැති ගෙය ආත්මික ජීවිතය නැමැති ගෙය අපි සවිමත්ව සදාගත යුතුයි. රූප වන්දනා කරලා නෙවෙයි. එක වැරදි ගැනීම වලට අහු වෙලා නෙවෙයි. අපි මේ සුද්ධ ලියවිල්ල පමණක් මේ දෙවියන් වහන්සේගේ ආදරණීය වචනේ පමණක් අපේ ජීවිතවල තිබෙන්නට අවශ්‍යයි මා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. මෙන්න මේ වචනය තමයි අද මාත් එක්ක මේ දෙව්තිලින ඒ ආධුනික කිරුලට සම්බන්ධ වෙන හැම දරුවෙක්ට මම කතා කරන්නේ මෙන්න මේ වචනේ. මම ඒ ඇයිට කියන ඔබ දන්නවද මගේ ආගම ඔබලා අතරේ යම් කෙනෙක් ඇහුවොත් මම දෙන පිළිතුර මොකක්ද? ආගම කුමක්ද කියලා මගෙන් ඇහුවොත් මම කියනවා මිනිස්කම නැමැති ආගම තමයි මම ළඟ තියෙන්නේ. මොකද මිනිස්කමේ උතුම්ම චරිතය, උතුම්ම වස්තු, උතුම්ම සම්පත තමයි මෙලවට ස්වර්ගයෙන් බිහි වූ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එමනම් අපි නිකම් මේ ආගම්කාරයෝ නම් කීතුණෝ කියලා කියාගත්තට වැඩක් නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු වෙන්න. අපේ ජීවිතවලින් ඒක ඔප්පු වෙන්න. ඇදහිල්ලෙන් ඔප්පු වෙන්න. ඊළඟට අපි යක්ෂව බැඳලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ සාතන්ගේ ඒ අන්ධකාරය නැත්නම් මිනිසාගේ ආත්මීක දැස අන්ධ කරලා තිබෙන යක්ෂ බැම්මේ දරුවන්ද ඒ දරුවන්ගේ පවුල් අය දෙමාපියෝ ගලවන්න අවශ්‍යයි. දෙව්තිලින වැඩසටහනෙන් කිරුලක් දීලා මොනක් කුසලානක් දීලා සහතිකයක් දීලා මුදල් ත්‍යාගයක් දීලා ශිෂ්‍යත්වයක් දෙන එක නෙවෙයි. ඒකම නෙවෙයි මගේ බලාපොරොත්තු. මේ හැම දරුවෙක් දරුවෝ 22 දෙනෙක් දැන් ඉන්නවා. ඒ 22 දෙනා හරි එක පොඩි ජේසුලා 22 දෙනෙක් කියලා තමයි මම 22 දෙනෙක් කියලා මම හිතන්නේ. මෙන්න මේවල තමයි ඉදිරියට යන්න ඕන ස්වාමින් වහන්සේ කරුණාවෙන් සමාජය. මේ තමයි ස්වාමින් වහන්සේ කරුණාවෙන් ලංකාවේ අපි ජීවත් වෙන දේශයේ යහපත සහ අයහපත කුමක්ද? මොකද්ද මේ ශුද්ධ බයිබලයේ කියන්නේ? කවුද මේ ජේසුස් වහන්සේ? මොකද්ද උන්වහන්සේ මේ බලාපොරොත්තු වෙන්නේ? මම කොහොමද ජීවත් වන්නේ උන්වහන්සේ නැතුව? හුස්ම තමා ජීවනය තමා ජේසුස් වහන්සේ. ඒක වෙන කිසිම ආගම් කතෝලිකයෙකුට දෙන්න බෑ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. අන්න ඒ නිසා දෙමාපියන්ට මම කියනවා මගේ ආගම මිනිස්කමයි. මගේ ජීවය ක්‍රිස්තුස් වහන්සේ. අන්නේ ජීවයේ පුරස්කාරයක් බවට පත් වෙන්න ඔබත් මේ දරුවනුත් මාත් එක්ක යම් ගමනක්. අන්නේ විදිහට දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරා. එයාගේ දැස්වල කඳුළු පිරුණා. එයා සමහර දරුවෝ සමහර වෙලාවට තරඟවලින් මේ විසිකුණන් පස්සේ මේ ඉවත් වෙනන් පස්සේ අඬන්න පටන් ගත්තා. ඒත් ඒගොල්ලන්ගේ සතුට හොරා ගන්න මම ඉඳි තිබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කරුණාව. එයා ශක්තිමත් කරා. ළඟට ගිහිල්ලා හිනා ළඟට ගිහිල්ලා කතා කරා. මෙන්න මේ වගේ අපේ ආත්මික ජීවිතේ අපි හරියට හොඳ ශක්තිමත් සොලිඩ් ගයක් හදා ගන්න ඕන ආත්මිකදී. ප්‍රශ්නයක් එනකොට කඩා වැටෙන්න එපා. මොන හරි ලොකු ප්‍රශ්න තිබෙනවා අපි ඉදිරියේ. මම කිව්වේද? බර්ත්ඩේ පාර්ටි ගත්තේ කොහමද කියලා? එසා මට තියෙන පුංචි ඇදහිල්ල. අවශ්‍ය හැම දෙයක් කොලයක් අරගෙන පෑලක් අරගෙන සටහන් කරගත්තා.
ස්වාමිනී මම ඇදහිල්ලෙන් මෙන්න මේ දේ මට ඕන කියලා කියනවා. ස්වාමිනී අන්තිමට බැලුවා මේ දරුවට මොකද අඳින්නේ ඇඳුමක්. ඒකත් හැම දෙයක් දෙවියන් වහන්සේ අපිට දුන්නා. යා අත් දෙක තියලා දෙයක් තබලා ඕලක්කෙට එක එකතු වෙලා මම යාඥා කර දෙවි ඥානිනී ඔබ වහන්සේගේ වචනේ කියනවා ඇදහිල්ලෙන් අපි යමක් ඉල්ලලා ඒ දේ අපට ලැබුණා කියලා විශ්වාස කරනවා. නිසා මේ දෙයට ශ්‍රහාන් කැමති අපිත් කැමති ඒත් ඒක ඔබ වහන්සේ කැමැත්ත නම් මේක ඔබ වහන්සේ ස්වර්ගයේ සිට අහසා අපිට දැන් ආශිර්වාද කළ මැනව ජේසුස් වහන්සේගේ ශුද්ධ වුණා. මට අදවත් මතයි මගේ යාඥා. උන්වහන්සේ අපිට ආශිර්වාද කළා. ගොඩක් සෙනගත්තා. හොඳ ආහාර වේලක් කෑම වේලක් දෙන්න පුළුවන් වුණා. දැන් ගොඩක් මම දැන් ශාන්ට හම්බුණා. මෙහිමයි ඊට අවුරුදු 25කට කලින් අපි මේ දේවල් කළේ. අපිට මොනවත් තිබුණේ නැහැ දවසේ වෙනකොට ගොඩක් ප්‍රශ්න තිබ්බා. ගොඩක් එපා වීම කලකිරීම තිබ්බා. මම කවදාවත් කඩා වැටුන්නේ නැහැ. මගේ ගෙදර අයට මම කඩා වැටෙන්න දුන්නේ නැහැ. එයා තරවටුවෙන් ප්‍රේමයෙන් එයාගේම ටිකක් දරදඬු විදියට සමහර තැන්වල තීරණ අරගෙන මම ඍජුව මේ ගමන යන්න උත්සාහ කළා. ඒකත් ඔබෙන් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ මගේ ප්‍රේමණීය සහෝදරයා. මොකක්ද බලාපොරොත්තු? ගියා ආත්මික ගේ නුඹලා හදා ගනිද්දි නුඹලා ගේ ඇතුලේ ඉන්නවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මම විතරමයි. වෙන අයට පැටව ගන්න දෙන්න එපා. ඊර්ෂ්‍යාවේ පැටිය විසික් කරලා දාන්න. කාමයේ පැටිය විසික් කරලා දාන්න. තෘෂ්ණාවේ පැටිය විසික් කරලා දාන්න. එක එක මේ නයි පැටව ඔක්කොම විසික් කරලා දාන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ඒ ආදරණීය ස්වාමින් වහන්සේට තමන්ගේ හදවත නැමැති නිවසේ දොර විවෘත කරන්න. අන්න එවිට උන්වහන්සේ ඔබේ ජීවිතය තුළට ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබේ ජීවිතය ආත්මිකවත් ශාරීරිකවත් මානසිකවත් හැම දෙයකින්ම සවිමත් කරાવી බලවත් කරાવી. එහෙම නැති අය මේ තියෙන්නේ මේ බලන්න ඒක හොඳින් ගොඩනගා තිබුණ බැවින් සොලවන්ට බැරණු ගම් අතුර ගෙනුවා. ජලගල්ම ගෙනුවා. හරි. එතකොට අපේ ප්‍රශ්න මොනතරම් ආවා? යේසුස් වහන්සේ අපේ ජීවිතේ ඉන්නවනම් ඒ ආත්මික එමෙ ඇදහිල්ලේ ජීවිතේ කොට සොලවන්ට බෑ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. No one will be able to shake our faith. Never it will happen. Never it will happen. My dear brothers and sisters. කාටවත් බෑ කරන්න. එනිසා මෙතන කියනවා නුමුත් අසා නොකරන the people those who are listening to the word of the Almighty God but they don't keep the word in their lives then they are not going to be blessed as accordingly. they වචනේ අසා නොපවත්වන අය මේ ආශිර්වාදය ලබන්නේ නැහැ. that they will never ever inherit the kingdom blessing from Jesus, my dear brothers and sisters. කවදාත් ඒ ස්වර්ගික ආශිර්වාදය ලබන්නට බැහැ දේව වචනය අසා ඒක පිළිපදින්නේ නැති අයවලුන්ට. නමුත් මේක අහනවා නම් what Jesus preached more than 2000 years before, that we have to listen to the word and we have to obey the word and we have to keep the word. ඒක තමා කියන්නේ ඇදහිල්ල කියලා. ඒ දේ තමා කියන්නේ ඇදහිල්ල කියලා. ඒ වචනේ අහලා ඒක පවත්වලා ඒක තේරුම් අරගෙන ඒකට කීකරු වෙලා ජීවත් වෙන තමා සැබෑ ජේසුගේ දරුවෝ වෙන්නේ මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. වෙන කවුරුවත් මෙන්න මේ සුවිශේෂ වාක්‍ය අද ඔබේ ජීවිතවල සටහන් කරගත්තොත් හදවත නැමැති පුවරුවේ tablet in the heart of you to be written, this word is going to be blessed and going to receive many blessings enormously like an encomium heart that you will ever receive the blessings of from the Almighty God, my dear brothers and sisters. අර ස්තුති ගීය ප්‍රශංසාවේ ගීයක් ගායනා කරනවා.
අපිට මේ ආශිර්වාද වාක්‍ය අපි ළඟ තියාගෙන මේ ගමන ගියොත් අපි තමයි සැබෑ ජේසුස් දරුවෝ. අපි බලමු දෙවෙනි ලේකම් 16 වෙනි පරිච්ඡේදයට පෙරලගෙන එහි 9 වෙනි පදය කුමක්ද කියන්නේ කියලා. Second Chronicles chapter 16 verse number 9. 2 Chronicles chapter 16 verse number 9. එතන කියනවා මක්නිසාද ස්වාමින් වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිට වෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින් උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ දුවන්නේ. ලස්සන අලංකාර දිව්‍යමය වචනයක්. මේ බලන්න ස්වාමින් වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිතක් ඔබ ළඟ මා ළඟ තිබෙනවාද කියලා මේ උදෑසන කල්පනා කරන්න මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ස්වාමින් වහන්සේ තුල සම්පූර්ණ සිතක්. භාගයට නෙවෙයි 100% සිතක්. ඔබ වහන්සේ තමයි මගේ යේසුස් වහන්සේ, මගේ ස්වාමින් වහන්සේ, මගේ ගැලුම් කාර්යය, මගේ දෙවියන් වහන්සේ ත්‍රිත්වයකම ස්වාමින්. එසා ඔබ වහන්සේගෙන් තොර ජීවිතයක් මට නැහැ. මම එක දෙවියෝ පාර යන්නේ නැහැ. එක සමාජයේ මාර්ග ඔස්සේ යන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ වෙන අංජලන් එළියක් නෙවෙයි, ඔබ වහන්සේගේ ශුද්ධාත්ම එළියයි. ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලයයි. අන්නේ එළියෙන් මාව සවිමත් කරන්න. එහෙම තමයි අපි කියන්නේ. Let the Holy Spirit shine upon us. Let your power comes from the heaven and make me enlightened by the good grace of you, my dear Jesus. ඒ වචනේ අපි ළඟ තිබෙන සම්පූර්ණ සිත. ඒ සම්පූර්ණ සිත ඔබ ළඟ මා ළඟ තිබෙනවා නම් අපි සැබවින්ම ආශිර්වාදවත්. මේක තමයි කියන්නේ මාගේ වචනය අසා පවත්වන අය තමයි මෙන්න මේ පරණ විශ්වයේ ඔබ ඇසුවා වචනය යේසුගේ සුභාරංචි වාක්‍යයේ අපි දැන් සවන් දුන්නේ ලූක් 6:47-49. නෙහෙමියා 9 වෙනි පරිච්ඡේදය පෙළගෙන ඒ සමගම බලමු. නෙහෙමියා පොතේ 9 වෙනි පරිච්ඡේදය book of Nehemiah chapter 9 verse number 6. ලස්සන අලංකාර වචනයක්. Nehemiah book of Nehemiah chapter 9 verse number 6. Nehemiah 9 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදය. බලන්න. ඔබ පමණක්ම ස්වාමින් වහන්සේ. ලස්සන වචනය. ඔබ පමණක්ම ස්වාමින් වහන්සේ. ඊළඟට ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයේද එහි සියලු සේනාවන්ද පොළව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවූසේක. ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක. ස්වර්ග සේනාවද ඔබට নমස්කාර කෙරෙති. මේ බලන්න. තවත් ඉතින් මොනවද අපි කියන්නේ වෙන අයවරුන්ට එක මේ පාට රෙදි අඳගත්තාට ස්වාමින් වහන්සේ කියලා කියන්න පුළුවන්. මේ අපි මේ හඳුන්වන ස්වාමින් වහන්සේ කවුද? උන්වහන්සේ තමයි මොනවද? ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයද. එහි සියලු සේනාවන්. ස්වර්ගය විතරක් නෙවෙයි. සියලු සේනාව ඊළඟට එහි පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද ඊළඟට සමුද්‍රය කියන්නේ මුහුද සහ එහි ඇති සියල්ලද මැවූසේක. ඒවා ඔබම රක්ෂණය කරනසේක. ඉතින් වෙන ඉන්ෂුරන්ස් කෝපරේෂන් නෙවෙයි. ජේසුස් දෙවියන් වහන්සේ ත්‍රිත්වයේ ස්වාමීන් මොකද උනේ? අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් අපවත් මවා උන්වහන්සේම අපව රක්ෂණය කරනවා. අන්න ඒ දෙවියන් වහන්සේට තමයි අපි කියන්නේ ස්වාමින් වහන්සේ. වෙන කාටවත් ස්වාමින් වහන්සේ කියලා කියන්න යන්න එපා. කියලා දේව සාපයක් ඇති කරගන්න එපා. මම දකින්න පූජකයෝ අපේ ක්‍රිතුණුවෝ සමහර දේවගැති ගොල්ලෝ නැත්නම් කතෝලික පියනමවල් ඒගොල්ලෝ කියනවා මොනවද කියන්නේ? එක අයට කියනවා ස්වාමින් වහන්සේට. තමන් නියෝජනය කරන ස්වභාවයෙන් තමන් නියෝජනය කරන ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ බව
විතරයි කියලා දැනගන්න නැති සමාජලට කනගාටුයි. ඒ නිසා මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අවසාන වශයෙන් මේ දේ අපට මම නැවත මතක් කරනවා. ස්වර්ගයත් ඒ සේනාවත් පොළොවත් ඒ පිට තිබෙන හැම දෙයක් මිනිසාගේ උතුම් මැවිල්ලක් සමුද්‍රයත් සමුද්‍රයේ තිබෙන එක මුහුදේ තිබෙනා වූ සියලුම දේ මවා වදාළ දෙවි වූ ස්වාමින් වහන්සේ තමයි අපි ස්වාමින් වහන්සේ කියලා කියනවා. ඒ තැනන් වහන්සේ ඇවිල්ලා මේ සියල්ල නවා නිකන් ඉන්නේ නෑ මවලා. උන්වහන්සේ තමයි සියලු දේ ආරක්ෂා කරන්නේ සංරක්ෂණය කරන්නේ. ඒ තැනන් වහන්සේගෙන් තොර අපේ ජීවිතයක් නෑ. අන්නේ තැනන් වහන්සේ තමයි දේවදාසයන්ගේ හඬ අහුම්කම් දෙන්නේ. පරණ ගිවිසුමේ අහුම්කම් දුන්නා දෙවියන් වහන්සේ යොසුවාගේ හඬට වෙන කාටවත් එදාටවත් එදායින් පස්සෙවත් අනාගතයවත් අතීතයවත් එහෙම දෙවියන් වහන්සේ මිනිස්යෝගේ හඬට සවන් දීලා නැහැ කියලා සුද්ධ නිවේද ප්‍රකාශ කරනවා. කාටද එහෙම සවන් දුන්නේ? ඔබට කියන්න පුළුවන්. ජොසුවට සවන් දුන්නේ. ජොසුවා ඉර නතර කරන සූර්යය තෝ ඔය ස්ථානෙම ඉන්නවනම් බහින්නේ නැහැ. අතරින් එහාට බැලට හෙලෙන්නේ නැහැ කියලා කිව්වා. නතර වුණා. නතර කරලා නිකන් හිටියේ නෑ. යුද්ධය දිනන්න ස්වාමින් වහන්සේගේ හස්තය උන් සමග තිබුණා. ඒ යොසුවා තමා අලුත් ගිවිසුමේ ජේසුස් වහන්සේ. පරණ ගිවිසුමේ ජොසුවා තමා ඒ යේසුස් වහන්සේ. අලුත් ගිවිසුමේ ජොසුවා තමා යේසුස් වහන්සේ. අපි දකිනවා ඒ ආත්මය අද අපි ළඟ නැත්නම් අපි නිකන් හරියට නිකන් හිවල් ආත්මයක් ගහලා. ඒ ජේසුස් වහන්සේ ඊයේ අද හෙටත් සදාකාලෙම එක වගේ. අන්නේ දැන් වහන්සේ එකාකාර එක වගේ සිද්ධ ස්වාමින් වහන්සේගේ හස්තය ඔබ සමග මා සමග තිබුණොත් යොසුවා ඉරණතර කරා වගේ අපිට පුළුවන් ඒ හස්තය ස්වාමිනී ඔබ වහන්සේ මාත් එක්ක නොනැවති මේ ගමන යන්න ස්වාමිනී මාව ඔබ වහන්සේ කැමති දාක නතර කරන්ටේ නතර කරගත් දවසක වහන්සේගේ ගාලඟට මාව ගන්නට එතෙක් මේ පොළේ ඔබ වහන්සේ මාව තියන තාක්කල් මා ඔබ වහන්සේ ගින්දර වගේ දාසෙක් මා වහන්සේ ගින්දර වගේ ඇදහිලිවන්තෙක් මා වහන්සේ ගින්දර වගේ දරුවෙක් කරලා ගෙනියන්න ස්වාමිනී මගේ ජේසුස් තාත්තේ කියලා කිව්වොත් ඔබත් හරියට අර හොඳ පර්වතයක් හාරලා ඒ පිට හොඳට තනාගත්තා වූ සවිමත් ඇදහිල්ලේ කියක් බවට පත් වේවි. ඇදහිල්ලේ කතා කරන, ඇවිදින, ගමන් කරන, ජීවත් වෙන ජීවමාන දේවස්ථානයක් බවට පත් වේවි. ඒ විට ඔබට ප්‍රශ්න කෝටියක් ආවත්, කෝටි නෙවෙයි කෙල කෝටියක් ආවත් ඔබ ඒ ප්‍රශ්න යේසුස් වහන්සේගේ නාමයෙන් පාදා දමි. You will be able to trample any kind of problem. Any kind of an issue that you and I will be able to overcome by the good grace and power of the Holy Spirit. With all the divine potential, what we have received more than 2000 years before, with a double portion of the Holy Spirit, according to the good grace of God, with His anointing, that we will be able to overcome any challenge before us. You may be blessed by the Almighty God. In the name of the Father and of the Son and of the Holy Spirit. Amen.